SL ගවේෂණ ලන්තයට ආදරෙන් පිළිගන්න ඔයාලව මම යන්නේ සාරිගප්පි බෝ කරන ආකාරය පෙන්නන්ඩ තියෙන්නේ පොහොර බෑග් නූල් ටිකක් තව ටිකක් ගලව ගන්න ඕනේ ඊට කලින් මේ වගේ පොඩි ගැටයක් ගහගත්තා ඊට පස්සේ මෙන්න මේ වගේ හදාගත්තා දැන් මට මේක තියෙන්නේ උණු වතුරෙන් හොද ගන්න විතරයි මම දැන් මේක දාලා තියෙන්නේ හොඳට ටිකක් තැම්බුනාම අයින් කරනවා අයින් කරගන්නවා මේකේ තියෙන විස බීජ වගේම අයින් වෙලා යනවා මේකේ තියෙන ජරාව පොර බෑග් නූල් වල ඉතින් මං සාරිගප්පි ටිකක් තෝරගත්තා ටැංකියට වතුරත් පුරවගෙන ඔක්කොම කරගත්තා දැන් තියෙන්නේ සාරිගප්පි ටික ටැංකියට දාන්න දාලා බලමු අපි දවස් කීපයක් ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා ඉන්නේ මම තෝරගත්ත සාරිගප්පි ටික පිරිමි සත්තු දෙන්නට ගෑනු සත්තු 4 දෙනෙක් දාලා තියෙනවා අපි මේ ටැංකියට දාගෙන බලමු සමහරක් විට අද දැම්මාම හෙට පැටව දාන්නත් ඉඩ තියෙනවා සාරිගප්පි ටික මම මේකට දාගත්තා දැන් ඒ කට්ටිය ඉන්නවා එකේ බලමු අපි දවස් දෙක තුනක් ගියාට පස්සේ මේ කට්ටිය මේකේ පැටව දායිද කියලා දවස් 3ක් ගියාට පස්සේ සාරිගප්පි පැටව දාලා තිබ්බා අපි බලමු එයාලා කොහොමද ඉන්නේ කියලා ඔය කට්ටියට පේන ඇති මේ පැටව ඉන්නවා දැන් ඒ කට්ටියට ඉතින් ලොකු වෙන්න හොඳ කෑම එකක් දෙන්න ඕනේ තව හැංගිලා ඇති ඇතුලේ මේ දැන් මේ උඩින් ඉන්න කට්ටිය තමයි පේන්නේ මේ ඉන්නේ කට්ටියම එක්කෙනෙක් තමයි තාම පැටව දාලා තියෙන්නේ අනික් කට්ටිය තාම දාලා නැහැ මෙයා දවස් 3ෙන් දාලා තිබ්බ පැටව ටික 3 වෙනි දවසේ දාලා තිබ්බේ පෝර බෑග් නූල් දාලා තියෙන්නේ පැටවුට ආරක්ෂා වෙන්න මව්සත්තුන්ගෙන් ඉතින් එහෙම දැම්මේ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ කට්ටිය හැංගිලා ඉන්නවා SL ගවේෂණ ලන්තේ සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න මයි යනවා ඔයාලට ආදරයෙන්